එතකොට ඕගොල්ලන්ගේ පැත්තෙන් ඩොකියුමන්ටේෂන් එක ලවුලක් වෙන්නත් වගකීම ගන්න එතකොට සර් මේ අහන්නකෝ කරන්නේ සර් පොඩක් මේක අහන්නකෝ සාමාන්‍ය කරන්නේ එතකොට අයියෝ ආයෙම කරන්නේ ඔයාලගේ පැත්තේ ඩොකියුමන්ටේෂන් ප්‍රශ්නයක් වෙන්නත් මම නම් අර රුපියලක්වත් ගෙවන්නේ නැහැ ඔක අදලා දෙන්න කුමාරි රානන් ගල්ෆ් ගේට් එකෙන් වීසා එක වදිනක ෂුවර් සර් සාමාන්‍ය වීසා ටිකෙක් නේ ඔයාලට තේරෙනවනේ ගල්ෆ් ගේට් එකෙන් දාලා හරි මොන දෙයියකින් දාලා හරි රිජෙක්ට් මට දැන් මේක හදලා දෙන්න යන්න හෙලෝ මිස්ටර් චාමරද කතා කරන්නේ කොහොමද කියන්නේ මම පාරේ ඉන්නේ මම සුට්ටක් කියන කවුද මේ මිස්ටර් මම ගල්ෆ් ගේට් එකෙන් කතා කරන්නේ සර් දැන් කතා කරන්න පුළුවන්ද මට කතා දෙන්න මම පොඩ්ඩක් තැනකට යනවා හරි ඕකේ මිස්ටර් චාමර ඔයාලගේ මේ එම්බසි ගියපු එකේ පාස්පෝර්ට් නම් අපි ගාවට ඇවිල්ලා තියෙනවා මෙතන පොඩි ගැටලුවක් නම් වෙලා තියෙනවා මිස්ටර් චාමර එදා ඉන්ටර්විව් එකේදී මොනවා හරි ප්‍රශ්නයක් වුණාද ඒකත් සයින් කරලා මම එතන මාත්‍ර ගියාම මම හරි නේද කියලා ඒගොල්ලෝ හරි කියලා තමයි කිව්වේ ගණන් දෙන්නම් කියලා කිව්වා හරි කියලා නෙවෙයි කිව්වේ ගණන් දෙන්නම් කියලා මොකද මේ ප්‍රශ්නේ මෙහෙමයි ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙලා තියෙනවා සර් ඔය ඇහෙන්නේ නැහැ ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙලා තියෙනවා සර් අයියේ වීසා රිජෙක්ට් වෙන්නේ දැන් ඔයාලා දැන් මේ සති දෙකකට විතර කරන්න කියන වැඩ ටික ඔක්කොම හරි මේ වීසා එක එන්න විතරයි තියෙන්නේ මම රිජෙක්ට් කරන කතන්දරයක් කිව්වේ නෑ මට සර් මෙහෙමයි වීසා එක රිජෙක්ට් කරලා තියෙන්නේ නම් අපි නෙමෙයි එම්බසි එක තමයි වීසා එක රිජෙක්ට් කරලා තියෙන්නේ ඉන්ටර්ෆේස් කරපුවා මට ෂුවර් මම මේක හරියටම කරා එතකොට ඕගොල්ලන්ගේ පැත්තෙන් ඩොකියුමන්ටේෂන් එක ලවුලක් වෙන්නත් පුළුවන් නේ කවුද වගකීම ගන්න එතකොට සර් මේ අහන්නකෝ කරන්නේ සර් පොඩක් මේක අහන්නකෝ සාමාන්‍යයෙන් ආයෙත් මේක යන්නේ එතකොට අයියෝ ආයෙම කරන්නේ ඔයාලගේ පැත්තේ ඩොකියුමන්ටේෂන් ප්‍රශ්නයක් වෙන්නත් මම නම් අර රුපියලක්වත් ගෙවන්නේ නැහැ ඔක අදලා දෙන්න කුමාරි සර් සාමාන්‍යයෙන් මෙහෙමයි ගල්ෆ් ගේට් එකෙන් ડોකියුමන්ට්ස් දාලා ඇප්ලයි කරා නම් ගල්ෆ් ගේට් එකෙන් වීසා එක වදිනක ෂුවර් සර් සාමාන්‍යයෙන් 100% ඩොකියුමන්ට් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වීසා ටිකෙක් නේ ඔයාලට තේරෙනවනේ ගල්ෆ් ගේට් එකෙන් දාලා හරි මොන දෙයියකින් දාලා හරි රිජෙක්ට් මට දැන් මේක හදලා දෙන්න යන්න බලන්න ඕනනම් ඔයාලට මේ අනිවාර්යයෙන්ම හරියනවා මේක යනවාමයි කියලා තිබ්බේ හෙලෝ මිස්ටර් චාමර ඔව් ඇහෙනවා මම ඔයාලට කියන්න ඒක තමයි මම ඔයාලට කියන්න ගල්ෆ් ගේට් එකෙන් ඩොකියුමන්ට්ස් හදලා වීසා ඇප්ලයි කරා නම් 100% වීසා එක වදින එක ෂුවර් ඒ නිසා මම ඔයාලට කියන්න ගත්තේ ලබන සතියේ යන්න ලෑස්ති වෙන්න ඔයාගේ වීසා එක වැදිලා තියෙන්නේ ඔයගොල්ලෝ අද මාන කියන කතන්දරනේ කියන්නේ අතරම ඇතුළ නේද? ඔව් වීසා එක වැදිලා තියෙන්නේ මම බය වුණා මේ මම තේිලා තාර්ෂෙත් මම තේිලා කියලා තමයි මම ඔයාලට සල්ලි දැක්කේ. ඒකනේ මට ඇත්තටම දැන් බාහිර කතාතුයි. යාලා කරන කීරු නේද? හරි මං ඔයාලට කෝල් එකක් දෙන්නම් ලබන සතිය ඔයාලට මේ එන්න ඔෆිස් එකට එන්න මං කෝල් එකක් දෙන්නම් ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම හදලා හරි ඕකේ එහෙනම් වීසා එක වැදලා තියන්නේ හරි ඕකේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ විදේශ රැකියා ආයතනයක් විසින් එකවර හිමි කරගත් වැඩිම රුමේනියා වීසා ප්‍රමාණය මෙවරත් ගල්ෆ් ගේට් අප සතුයි